ඖෂධ නියාමන අධිකාරියේ සමහරුන්ට ඕන වුණාම රටේ මිනිස්සු පිළිගන්න ඕනේ ලංකාවේ බාල ඖෂධ තියෙනවා කියලා. තවත් සමහර ලාවට ඖෂධ නියාමන අධිකාරියේ මහත්තුරුන්ට ඕන වුණාම එහෙම එකක් නැහැ. ලංකාවේ තියෙන ඖෂධ මාර හොඳයි කියලා අපි එහෙම පිළිගන්න ඕන. ඖෂධ නියාමන අධිකාරියේ ඉන්න සමහර විශේෂඥයන් ඒක ඇතුලේ හැමදෑම හිටපු සමහර අය කියනකොට අපි පිළිගන්න ඕනේ මේ ඉන්දියාව වගේ රටවල් වල තියෙන්නේ බාල ඖෂධ ඒවා බොන්න හොඳ නෑ කියලා. හැබැයි ඒගොල්ලන්ට හිතුනහම නෑ ඉන්දියාවේ තියෙන්නේ බාල ඒවා නෙවෙයි ලෝකෙන් උතුම්ම ඖෂධ කියලා අපි ඒක පිළිගන්නත් ඕන. මේ ප්‍රශ්නේ මෙහෙම තියෙද්දි දැන් අර මහනුවර රෝහලේ රසායනාගාරයක පරීක්ෂණයක් කරලා විශාල සොයා ගැනීමක් කරා ඖෂධයක විශේෂයෙන්ම එන්නතක මේ එන්නත ඇම්පියුල් එකක එන්නේ මේක එතකොට ඇම්පියුල් එකකින් එනවා කියන්නේ සම්පූර්ණ වීදුරු ආවරණයක තියෙන එකක් මේක ඇතුළට බැක්ටීරියාවක් එහෙම මෙහින් යන්න බෑ හදන තැනින්ම තමයි යන්න ඕනේ. එතකොට එහෙම එකක බැක්ටීරියාවක් තිබ්බ කියලා අපි හොයාගත්තා. ඉතින් හොඳ හොයා ගැනීමක් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා මේක පිළිබඳව මාධ්‍යට නිරාවරණයක් කරා. ඊට පස්සේ එන්නතක් තහනම් කරා. ඒ එන්නත ගහුවයි කියලා ජාතික බෝ වන රෝග ආයතනයේ රෝගියෙක් මිය ගියා කියලාත් කිව්වා. නමුත් මරණ සහතිකේ එහෙම එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ ඒ සමාගම ගෙනාපු සියලු එන්නත් අත්හිටුවා. දැන් ඒකට මොකද වෙලා තියෙන්නේ? දැන් ඖෂධ නියාමන අධිකාරිය එන්නතක් පිළිබඳව සැකයක් ආවහම ඒ රෝහලේ තියෙන රසායනාගාරයේ පරීක්ෂණ කරන එකද කරන්න ඕනේ කියන එක රටේ මිනිස්සු දන්නේ නැහැ. ඒනට ඖෂධ නියාමන අධිකාරිය සභාපතිවරයා මේක දන්නවා. ඒ වගේම දැන් කළ යුතු දේනේ ඖෂධ නියාමන අධිකාරියට තියෙනවා වෙනම රසායනාගාරයක්. මේ රසායනාගාරයේ මේ පරීක්ෂණය කරා. දැන් මේක වාර්තා කරන්නේ අපිට මට මතක හැටියට 12 වෙනිදා පහුගිය 12 වෙනිදා මේක මාධ්‍යට නිරාවරණය කළා මේ සම්පූර්ණ ප්‍රශ්නය හෙළිදරව් කරා මං හිතන්නේ පහුගිය 15 වෙනිදා. ඒතකොට පළවෙනි වැඩේ මහනුවර රසායනාගාරය ඉතා ඉක්මනින් මේකට වාර්තාවක් දීලා තියෙනවා. ඒ වාර්තාව මොකද්ද කරපු පරීක්ෂණය මොකද්ද කියලා තාම හෙළිදරව් වෙලා නැහැ. අපි ඒක පැත්තකින් තියලා අහන්නේ ඖෂධ නියාමන අධිකාරියෙන් මේ වෙලාවේ දැන් ඖෂධ නියාමන අධිකාරියට අදාළ ඖෂධ තත්ත්වපාලන රසායනාගාරයේ මේ පරීක්ෂණය කරා. මේ වෙනකොට සාමාන්‍යයෙන් මෙහෙම පරීක්ෂණයක් කරන්න ස්ටෙරිලිටි ටෙස්ට් එකක් කරන්න දවස් 14ක් යනවා කියලා අපි දන්නවා. හැබැයි 12 වෙනිදා මහනුවර රෝහල වාර්තාව නිකුත් කරලා තියෙන හින්දා ඒ කාලයේම ඖෂධ නියාමන අධිකාරියට අදාළ තත්ත්වපාලන රසායනාගාරයේ පරීක්ෂණය ආරම්භ කරන්න ඕනේ. ඒතර 12 වෙනිදා පරීක්ෂණය ආරම්භ කරා නම් මේ වෙනකොට 26 වෙනිදා වෙනකොට ප්‍රතිඵල නිකුත් වෙන්න ඕනේ. අපි කියමුකෝ 15 වෙනිදා කියලා. එහෙම නම් 29 වෙනිදා වෙනකොට ප්‍රතිඵල නිකුත් වෙන්න ඕනේ. ඉතින් අපි දන්නේ නැහැ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. නමුත් අපි මතක් කරනවා ඖෂධ නියාමන අධිකාරියට මේ ඖෂධ බාලයි කියලා එකපාරක් කියලා ලොකු හාහුවක් හදලා ඊට පස්සේ නිශ්ශබ්දව ඉඳලා ආයෙත් තව මාස දෙක තුනකින් අර තහනම් කරපු විශාල ප්‍රශ්නයක් වුණා කියන ඖෂධය පාවිච්චි කරන්න කියලා රහසිගතව වගේ ලියුම් ගහලා එවන්න එපා. එද පළවෙනි ක්‍රියාමාර්ගය තමයි ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ විධිමත්ව ක්‍රමවත්ව වැඩ කරන්න ඕනේ ආයතනයක්. ඒ ආයතනය මේ සම්බන්ධයෙන් කරපු පරීක්ෂණය මොකද්ද? ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල කවදද නිකුත් වෙන්නේ? අපි දන්න තරමට මේක නිකුත් වෙන්න දැන් කාලය හරි. ඉතින් අපි ඖෂධ නියාමන අධිකාරියෙන් දැන් අහනවා මේ එන්නත සම්බන්ධයෙන් ඖෂධ තත්ත්වපාලන රසායනාගාරයේ පරීක්ෂණයේ ප්‍රතිඵල කවදද නිකුත් කරන්නේ? දෙවෙනි එක තමයි දැන් ඖෂධ තත්ත්වපාලන රසායනාගාරයට මේ පරීක්ෂණය කරන්න අපි දවස් 14ක් යනවා කියලා අපි දන්නවා. මේ පරීක්ෂණය ඒ පරීක්ෂණයේ විධික්‍රමය පිළිබඳව දැනුවත්භාවයක් තියෙන හින්දා ඕන පරීක්ෂණ කරන්න ඒගොල්ලන්ට බැරි නිසා. හැබැයි දැන් මහනුවර ජාතික රෝහලේ පරීක්ෂණය කරලා අපිට වාර්තා වෙනවා බැක්ටීරියාවේ නම පවා හොයාගත්තා කියලා. ඒ පරීක්ෂණ වාර්තාව ඇයි මහ ජනතාවට ඉදිරිපත් කරන්නේ නැත්නම් ඒක ඉදිරිපත් කරන්න ඕනේ. මේ පරීක්ෂණය පිළිබඳව දැනුවත්භාවයක් රටේ
පුරවැසියන්ට වගේම මේ සම්බන්ධයෙන් උනන්දු වෙන පාර්ශවයන්ට තියෙන්න ඕනේ. මොකද එහෙම නැත්තම් ඒ පරීක්ෂණය කරපු අය වැරදිකාරයෝ වෙන්න පුළුවන් අනාගතයේදී. ඒ නිසා අපි දෙවැනි ප්‍රශ්නයේ විදිහට ඖෂධ නියාමන අධිකාරියට කියනවා කරුණාකරලා මේ පරීක්ෂණ පිළිබඳව වාර්තා සහ ඒ වාර්තා කරමින් ඉන්න වාර්තා නිකුත් කරන්න කොච්චර කාලයක් යනවද කියලා අපිට කියන්න. එහෙම නැත්නම් මේ ඖෂධ පිළිබඳව මාෆියාවම එක කොටසක් විදිහට මෙහෙම ක්‍රියාත්මක වෙනවාද කියන සැකය අපිට දිගින් දිගටම එනවා.